ඕක දාන්නේ අම්ම. කවන්නේ? මේ මාපේ එන අනිත් පැත්තට එනින්ම. කඩේ පරෝටා. අතදි කරලා බෝලයක් ගහන්න බෑ ඔක්කොම අවුට් කියනවා. ඔන්න ඔයයි මාස්ටර්. හයි සාදරය අද පිළිගන්න අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් ටයිටල් thumbnail එකකින් නැතිද කොහොමද වැඩේ වෙන්නේ කියලා අද ඩේ අවුටින් vlog එකක් තමයි තියෙන්නේ. ඉතින් අද දවසක් පට්ටාතල්ලක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඉවර වෙනකම් බලන්න. subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හැබැයි තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. Okay, let's go. මේ අපි ටයිම් පොඩ්ඩක් බලමු. 6:43යි. ඉතින් 10 වෙනිදා තමයි නදීෂා එන්න කිව්වේ. අපි එන්න අපිට ඕන වෙලාවට කොහොම කිව්වා. ඔව් මෙයා තමයි සංවිධානය කරේ. දැන් මං කලින් බැන්නේ මූට. ඌ දන්නවනම් මං උට බැන්නයි කියලා උමාව හැම ගහනවා. මෙයාද පොල්ල. මෙයා පොල්ල. මෙයා එන්නේ අද. මෙයා පොල්ල. එම් වෙන්නේ නැත්තේ? එන්නේ නැහැ බා. හේතුව? අනීවත් නැහැ බං බොන්නෙත් නැහැ බොන එක නවත්තා තින්ද. මොකද්ද? බොන එක නවත්තුවා. බොන එක නැවතුවා. හරි. ඉස්සරහට vlog එකක් එනවා. ඒකෙදි බලමු බොන එක නැවතුවයි කිව්ව එක්කෙනා කොහොමද වෙන්නේ කියලා. කොහොමද අරක්කු විතරයි. ඈ? අරක්කු විතරයි. මොකද්ද? අරක්කු විතරයි බොන එක. නෑ. ඔබ බොන එක නවත්තනවා නම් හැමදේම සියලුම දේවල් බොන එක නවත්තා. අරක්කු නවත්තා තින්. හරි. ඊයර විතරයි බොන්නේ බෝ. ඒත් වීදුරුවයි දෙකයි බ්‍රෝ. මෙති? චූටි පුතා ගෙදරින් දාන්න යන්නේ. මූත් එක්ක. මේ ඉන් චූටි පුතා. චූටි පුතා. මෙයා ඇවිල්ලා සැර බල්ලෙක් පට්ට සැරයි මූ මේ විදියට පස් අල්ලන්න දෙන්නේ නැහැ බුරනවා. මේවා. දැන් ෆයර් වෙනවා හොඳේ. ඔව් දැන් මෙතන ෆයර් වෙයි ඉතින් මූ බුරන හින්දා. වැඩි කවරක් බුරන්නේ. ඔතන දැන් මේ හොඳේ. මොකද? මෙතන යනකොට කෑ ගහන්න නැද්ද? ඒකද මං මෙහෙම තිබ්බා අර පෙට්ටිය දාන්න. අන්නයන් ඵලයන් සමී යන්න. මේ ඒරියල් එක අපේ. හරිද? ආ? ඒ දෙකයි මොකද ඔයා කියන්නේ දැන්? A few moments later. අවසාන මොහොතේ මොකද්ද ඔයාට උනේ? එනවා ට්‍රිප් එක. යලවුණා. ඒවා එනවද? යමන්කෝ ඉල්ලෙන්නේ කි මොනවා කරන්නේ. මෙයා කොහොමද කිව්වේ? මෙයා කොහොමද කිව්වේ මට එන්න වෙන්නේ අරකයි මේකයි කතන්දර ගොඩයි. දැන් එනවලු. එන්ටත් නෑ බා. ඇඳුම දාගෙන වරේ. ඔය ඇඳුම දැන් දවස් කීකින් හොදලා නැද්ද? දෙකම සති මාසෙකින් විතර හිටියේ නේද? ඉතිරාටම ඔව් බා. යන්නයි හදන්නේ. අය ජැකට් එක හොයනවා ඉතින් අම්මේ. හම්බුන්නේ නැහැ. ඔව්. ස්ථානෙට පැමිණිය යාළුවනේ. ඉතින් මේ තියෙන හොටෙල් එක මම ඔයාලට ක්ලෝස් අප් ටිකක් දාන්නම් මේ විදියට. කට්ටියම ඉන්නවා. බලමු හැමෝම ඉන්නවා. මෙතන තියෙන පූල් එක. හලුයිනේ මූණ නැත්නම්. පයිප් එක යන්න නැත්නම් වටේ යන්නේ. ගාසුබ ගාල්දි මම දෙක පැත්තෙන් ගනි. අනිත් පැත්තට ගනි. අර පැත්තට ගනි. මුද පේන්නනේ ඕනේ. කලුවර දැන්. කවන්නේ? ගනි. මේ මාපේ එන අනිත් පැත්තට එනින්ම. මේ පැත්තට ගනි. මේ පැත්තට හොඳට. ඒකෙදි පෙන්ලා නැහැ වීඩියෝ එක. දැන් ඒකට වාසේ. අසිය ගන්න. මේ අයියෝ ඔයාලට මතක ඇති මම ඔයගොල්ලන් ක්ලෝස් අප් ෂොට් එකක් දාන්නම් අපිට විස්තර කියන්න මොකද වෙන්නේ අද නම් මුකුත් කියන්න දෙයක් නැහැ. කීයට දාන්නේ ආවේ මතක නෑ බං. සිරාට චෑනල් එක වාහනේ අර කෙල්ලෝ ඉන්න කොටියක් අරගෙන තියෙනවා. ඒකේ බියර් බෝතල් එහෙම ඌ තියෙනවා. අවන්නේ කෙල්ලෝනේ බා කෙල්ල තමයි බොන්නේ වා. කෙල්ලෝනේ බොන්නේ කෙල්ලෝනේ අර බියර් නේ. නියමයි. ඒ පුලේ දාමු. බොන්නේ නැහැ බල්ලෝ. බොන්නේ නැහැ කම මිනිස්සයා ඒ වරෙන්ගෝ. පස්. ඔය ආ බෝලේ. මේ ආගන්න මේක ආගන්න. කොස්සේ ගල්ලන්න හදන්නේ එකෙන් කියනවා අපිට එන්නකෝ වගේ. උම් බැට්.
ක්‍රිකට් අත පටන් ගත්තා බලමු මොකද වැඩේ වෙන්නේ කියලා. ඔව් ආයෙ බරපේ. ඔය ඊළඟ පිටිකරු. ඔයාලට මොකක්ද කියන්නේ ඉතින්? මේ බර දිනන ඔයාලට මොකද කියන්නේ ඉතින්? අපි නම් ඉතින් කොහොමද ගන්නවා අපි දිනනවා අපිට අදාළ නැහැ කොහොමද වෙන කියන දෙයක් නැහැ මේ අපි අවුට් වෙන්න උඹලා ඇති අයයි බැටින් එක මේ බලු පිටත් විතර නැගනවද අපි ඒ ගහනවා ක්‍රිකට් අපි ගහනවා ෆුට්බෝල් හරි මං ඉවරයි ඔට්ටුකෝ හරි අවුට් වට්ටද ඔට්ටුකෝ අසර කැල්ල නීවා තව නැද්ද සූමි තව තියෙනවා විරාශක්කෝ ගන්න බලමන්ද ඒකත් කපන්න බෑවා අපි ඉන්නේ නෙප්චූන් හොටෙල් එකේදී ඕගොල්ලන්ට පුළුවන් මේකට ඇවිල්ලා ආතල්ලයක් ගන්න මේ ෆ්‍රී ප්‍රොමෝෂන් ගහලා දෙන්නේ ඔයාලා ඩේ අවුට් පැකේජ් එකක් විදියට එන්න පුළුවන් දැන් අපි ඇවිල්ලා ඉන්නේ එහෙම නේ බා අපි බර ලොට් එකක් ඇවිල්ලා ඉන්නවා එන සෙට් එකක් ඔයාලට වෙනවා ඉතින් මම ඔයාලට මේ ඔයාලට වෙන දැක්කද සෙට් එක දෙලම් කරනවා සෙට් එකමු ඒක ටයිල් කැඩයක් අඩියයි එතකොට තියෙනවා 6ක් අඩි 6යි කියලා කියන්නේ උඹ 6 භාගයක් ඒ කියන්නේ එක ටයිල් කැඩයක් අඩියයි අඩි 6ක් අඩි 5යි 7යි 5යි 7යි මේ මගේ බයික් එක හේවනට දාන්න අතීතයි බා අපි ආවේ MG එකේ මෙතන අපි අනිත් වාහන ටික ඇයි ඔහොම ඉන්නේ මම මේ අතර වීඩියෝ දාන්න මේ රසික මහත්තයා කොහමද පූල් එක කට්ටිය සෙල්ලම් කරනවා අපි බලමු ඕ ගා හලෝ විරේශක්කා විදේශ කවුද විදේශ තද ඇරියන් හේර නදියා අවුට් නේ නෑ ගහේ වැදුනේ ඉතින් උඩින් ගියොත් අවුට් කියලා කිව්වනේ ගහේ වැදුනා උන් නෑ ගහේ එහාට යන්නවනම් ගහේ වැද්ද කච්ච කල්ලන්නේ ඔයගොල්ලෝ හරි ගහේ වැද්ද හරි ගහේ වැද්ද කච්ච කල්ලන්නේ එතකොට කොහමද එතකොට කොහමද පරාදේ ෂොට් පරායි වයිට් එක අතරයි අල්ලුනේ ඒව අවුට් වෙන්නේ අවුට් කච්ච කල්ලුවද හරි අපි දිනුන්නේ මොකද ප්‍රශ්නේ අත දිගාරලා බෝලයක් ගහන්න බෑ ඔක්කොම අවුට් කියනවා ඔන්න ඔය ප්‍රශ්නේ. ඕ දාන්නේ හැම උඹට ගන්නවා 1 hour later. සුද්දේ ලියන්න
මේගොල්ලෝ තාම රැන්කින් මේගොල්ලෝ කැම ගන්න. මේගොල්ලෝ නාන. ඔව් vlog එකක් දානවා. ඔයා දානවා? දාන්න. අයිබෝන්. අයිබෝන්. වීඩියෝ ෆොටෝ එකත් ගන්න ඕන. අපි දෙන්න ගාමුද එක? අපි දෙන්න ගාමු බා. අපි දෙන්න ගාමු. අපි ගාමු එක. දැන් මේ වීඩියෝ එකක් යන්නේ මේකේ බෑ. ආනේ ෆොටෝ එක හරවුවා. ෆොටෝ වීඩියෝ එක. ඕක දාපන් thumbnail එකට දාමු අපි. හයි. ආඩ නෙමෙයි. ඕ. ඒ vlog එකට අල්ලමු යා. කට්ටිය නානවා. අම්මත් තමයි. අඩි 6ක් තියනවද? 5යි. Oh, atuh ada lari ya. ಒಂದು ಮಂಡರಂ ಪ್ರಹಾರಕ್ಕೆ ಎಲ್ಲ ಕರ ಹೆಡ್ ಶಾಟ್ ವಾಟ್ ಟಚ್ ಹೆಡ್ ಶಾಟ್ නූලම කොටද මහන්නද අක්කේ ඕකේ මම ගෑල්ලා කඩලා අයින් කරලා ෂෝට් එක මේ වැඩ සෙල්ෆි ඉරේ අර පැත්තට කෙලිකි දාම් පොඩ්ඩක් සෙල්ෆියට හරි එහෙම දාස් කලු කැතේ එක දිය වෙන්න නෑ යාළුවේ මොකද ඔය හැම එකම ලෙක්චර් කරන්නේ. බල්ගම ඉස්කෝලේ, මහවිල ඉස්කෝලේ ඊට පස්සේ ඉස්මයින් ලෙක්චර් කරේ නෑ. මොකද ප්‍රශ්නේ ඈ මොකද ප්‍රශ්නේ ඈ ප්‍රශ්නේ නෑ බොරු බොරුවල මන්ද දාන්නේ බොරු Podi dah. Oh, lagi dah hang. Podi dah. Ya udah bisa dah. Halo, bukan Dede. Mohon maaf වන්නම් මගේ අතේ ෆෝන් එක දිහා මාවන දාන්න බෑ මොකද වෙන්නේ සාදරය ආදරය පිළිගන්න අලුත් වීඩියෝ එකට කඩේ පරෝටා ඔබ ඉන්නේ බා එක්ක බීපා එක්ක බීනවා
Hai. Hai. Mana balan balan. Balan. Hai. පස්දයියේ Asinu. Asinu. නාලා ගොඩාවා මොකද ඇත්තේ? නාලා ගොඩාවා දැන් ගෙදර යන තමයි හදන්නේ බලමු තව කොහෙට හරි යනවා නම් එහෙම යනවා නම් එහෙමයි නැත්තම් කොහමද එන්නේ කියලා බලමු හට්ටි බීච් එකට ඇවිල්ලා බලමු කවුද ඉන්නේ කියලා ඔයයි ඉන්නවා මගේ ඔරු කඩත් දිරාලා කොල්ලේ වෙතටු කැඩ ලනු ආලනු කැඩීලා නමුත් මුහුදු යායක යා යුතු රක ගන්න ජීවිතේ අයුරුට යන්නේ ඕක අර යනාද මොඩ්ඩක් ඇදිලා ඉන්නේ Hai. Me. ආ ගියා අපි වීඩියෝ එක ඉවර කරන්න යන්නේ කීපා මේ හොඳයි ඉතින් වැදිලා ඉන්නේ කුඩු වෙන්න ඉතින් ඕකේ මැකේ නේබා මේකේ නෑ ඔක්කොම හිතුවද මේ වගේ. පූල් එකේ නාන්න කියලා කරගත්ත දේ මං කියන හොඳම දේ. ඔව්. පොඩි චූටි මේ ලොකු අය ඉන්නේ බෙහෙත් දාන්නේ. අය ගාවට කියන්නේ අය ගාව දිනන ප්‍රීමියම් පේන්නේම නෑ. අය අපේ තාත්තේ දාව දිනන නිකන් අප පේන්නේ නෑ. සිරාවට ඔව්. මන් දැක්ක එකපාර කකුල් දෙක විතර කුඩ දිනා ඒ වෙලාවේ ඔක් කරගන්න නැති ඇයි ළඟට එන්නේ මොකද කරන්නේ ගෙදර යන්න ගෙදර යනවා මොකද කරන්නේ යනවා ගෙදර ඔළුව බලාගත්තා දැන් ගෙදර යනවා පවුලේ බර අතට අරගෙන පවුලේ බර අතට අරගෙන පස්සේ ඕකේ මේ සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න හැබැයි තියෙන බෙල් එකක් ක්ලික් කරන්න අමතක කරන්න එපා අපි අලුත් වීඩියෝ එක සෙට් එකමු බ්ලොග් එක ඉවරනකම් බලමු ගොඩක් බ්ලොග් එක ඉවරනකම් බලුවා නම් ගොඩක් ස්තුතියි අලුත් වීඩියෝ එක සෙට් එකමු බයි බයි